එයා මගේ හොඳම යාළුවා විතරයි කියලා වෙන අයෙක්ක රහස් කතා කරන අය ගැන අද අපි කතා කරමු. ගැහැණු ළමයෙක්ට පිරිමි යාළුවෙක් හරි පිරිමි ළමයෙක්ට ගැහැණු යාළුවෙක් හරි ඉන්න එකේ කිසිම වැරැද්දක් නැහැ. හැබැයි රෑ වෙනකම් මැසේජ් කරන්නේ. ජීවිතේ හැමදේම මුලින්ම කියන්නේ ඒ යාළුවට නම්. ඔයා එතන ඉන්නේ නමට විතරයි නේද? ඔයා ඒ ගැන ඇහුවම ඔයාට මහ කුහක හිතක් තියෙන්නේ. එයා යාළුවෙක් විතරයි කියලා ඔයාටම බනිනවා ඇති. ඇත්තටම මේකට කියන්නේ ගෑස් ලයිටින් කියලා. තමන්ගේ වැරැද්ද වහගන්න ඔයාව මානසිකව වට්ටන එක. තමන්ගේ සහකරුට හෝ සහකාරියට වඩා වෙන කෙනෙක්ට ප්‍රමුඛතාවය දෙනවා නම් ඒකත් එක විදිහක වංචා කිරීමක්. සැබෑ ආදරයක් ඇතුලේ තුන්වෙනියෙක්ට ඔයාලා අතරට එන්න බැරි පැහැදිලි සීමාවක් තියෙන්නම ඕනේ. ඒ නිසා හොඳම යාළුවා කියන ලේබල් එක අස්සේ හැංගිලා කරන මේ මානසික වදය තවත් ඉවසන්න එපා. මේ වගේ බොරු නිදහසට කරුණවලට රැවටෙන්න එපා. ඔයාගේ වටිනාකම තේරුම් අරන් කෙලින්ම තීරණයක් ගන්න. ඔයාටත් මේ වගේ හොඳම යාළුවෙක් නිසා ප්‍රශ්න ඇති වෙලා තියෙනවද? කමෙන්ට් කරලා අනිත් අයව දැනුවත් කරන්න, මේක ෂෙයා කරන්න.